මහසෝනා මහසෝනා කියන්නේ ශ්‍රී ලංකාවේ ජනශ්‍රුතිය සහ අභිචාර විදි. ඒ කියන්නේ තොවිල් පවිල් තුල හමුවන රටම දන්නා බියකරු යක්ෂයෙක්. ජනප්‍රවාදයට අනුව මහසෝනා කියන්නේ හුදෙක් මනක්කල්පිත චරිතයක්ම නෙවෙයි. ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ ඒ කියන්නේ දුටුගැමුණු රජතුමාගේ සමයේ ජීවත් වූ රිටිගල ජයසේන නම් අතිශය ශක්තිමත් මහා දේහධාරී යෝධයෙක් තමා මේ මහසෝනා බවට පත් වෙලා තියෙන්නේ. ජයසේන යෝධයාගේ ජීවිතයේ උඩු යටිකුරු වුණේ දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන්ගෙන් කෙනෙක් වන ගෝඨයිම්බර යෝධයා සමග ඇති වූ ආරවුලක් හේතුවෙන්. සුරසාදිකේදී ඇති වූ බහින්බස් වීමත් දුරදිගකින් මේ දෙන්න අතර මාරාන්තික සටනක් ඇති වුණා. මේ සටනේදී ගෝඨයිම්බර යෝධයා එල්ල කළ බල සම්පන්න පාපහරකින් ජයසේනගේ හිස කඳින් වෙන් වෙලා තියෙනවා. ජයසේනගේ මරණයෙන් කම්පාවටපත් වූ ඔහුගේ මිත්‍ර සෙනසුරු දෙවියන් මගදී හමු වූ වලසෙකුගේ හිසක් කපාගෙන ඇවිත් ජයසේනගේ කඳට සවි කරලා ඔහුට නැවත පණ ලබා ගත්තා. නමුත් කලබලය නිසා ඔහු හිස සවි කරලා තියෙන්නේ පසුපසට හැරෙන පරිදි. නැවත පණ ලබාගෙන නැගිටින ජයසේන තමන්ගේ මේ බියකරු සහ විකෘති රූපය දැකලා බලවත් ලැජ්ජාවටත් ක්‍රෝධයටත් පත් වෙලා උමතුවෙන් මෙන් මිනිසුන්ගේ පලිගන්න යක්ෂයෙකු බවට පත් වුණා. සොහොන් පිටි ඇසුරු කරමින් ජීවත් වීම නිසා ඔහු මහසෝනා යන නමින් ප්‍රකට වුණා. සාම්ප්‍රදායික මන්ත්‍ර පොත්වලට අනුව මහසෝනා අඩි 82ක් පමණ උස මහා කළු ශරීරයකින් යුක්ත වෙනවා. ඔහු ප්‍රධාන වශයෙන් වලස් හිසකින් පෙනී සිටියද අවස්ථාව අනුව සිංහ, අශ්ව, මුව සහ කුළුහරක් යන හිස්වලින්ද පෙනී සිටීමේ බලයක් ඇතැයි විශ්වාස කරනවා. ඔහු එක් අතකින් ලේවැකි හෙල්ලක්ද අනිත් අතින් මුවෙකුදගෙන මහා කළු ඌරෙකු පිට නැගලා තමා ගමන් කරන්නේ. ගැමි විශ්වාසයන්ට අනුව මහසෝනා රාත්‍රී කාලයේදී පාළු මංමාවත්වල හෝ සොහොන් පිටි අසල තනිවන මිනිසුන් බියගන්වා ඔවුන්ට පහර දෙනවා. මහසෝනාගේ පහර දීමකට ලක් වූ අයෙකුගේ පිටේ නිල් හෝ කළු පැහැති විශාල අත්ලක සලකුණක් පිහිටන බව පවසනවා. පහර දීමට ලක් වූ තැනැත්තා අධික වුණ ලේවමනය සහ සිහිමුලා වීම වලට ලක් වෙනවා. මෙම දෝෂයෙන් රෝගයා බේරා ගැනීම සඳහා ගැමියන් විසින් මහසෝන් සමයම නැමැති මහා තොවිලේ පවත්වා මහසෝනා උදෙසා පිදේන තටු පුද කරනු ලබනවා. කෙටියෙන්ම කිව්වොත් මහසෝනා කියන්නේ අභිමානවත් මානුෂීය යෝධයෙකුගේ බිඳවැටීම සහ ක්‍රෝධය නිසා උපන් ශ්‍රී ලාංකීය සංස්කෘතිය හා බැඳුණු අද්භූත මෙන්ම අතිශය ජනප්‍රිය චරිතයකි.